ලොකු අලියයි චූටි හාවයි. ගිගුරුම් සහිත වැසි ඇදහැලෙන උදෑසනක හිරු වැහිබර වළාකුළට මුවා වෙමින් පායා තිබුණා. කුරුල්ලන් කෑම සොයා ඒ මේ අත පියෑඹුවත් වැස්සට ඔවුන් තෙමුණා. වනාන්තරයේ සියලු සතුන් තම තමන්ගේ වාසස්ථානවලට නැවත පියඹා ගියා. එහෙත් කුඩා හාවෙක් වැස්සෙන් බේරී සිටීමට තැනක් සොයමින් ඒ මේ අත ගමන් කළා. මේ යන අතරමඟ හාවාට විශාල අලියෙක් හමු වුණා. ලොකු අලියෝ, මට ඔයත් එක්ක වැස්සෙන් බේරීමට පුළුවන්ද? ඔව්, ඇත්තටම මගේ බඩයට ඔබට පහසුවෙන් ඉන්න පුළුවන්. ඉතින් මේ අලියා එයාගේ බඩයට හාවට නොතෙමී ඉන්න ඉඩ දුන්නා. ඔයා දන්නවද වනාන්තරයේ රහස් තියෙනවා කියලා? වනාන්තරයේ රහස්? ඒ මොනවද? මම කියලා දෙන්නම් ඔයාට. ඔයා දන්නවද ගස් කතා කරනවා කියලා? නෑ, ගස් කතා කරන්නේ නැහැනේ. නෑ, ගස් කතා කරනවා. ඒක අපිට තේරෙන්නේ නෑ. ඒ වුණාට ගස් එකිනෙකාට කතා කරනවා. එයාලගේ අදහස් හුවමාරු කරගන්නවා. ආහාර බෙදා ගන්නවා. හරි, මම පොරොයිනේ. ඒ වගේම රැට වනාන්තරය හරියට මියුසිකල් ෂෝ එකක් වගේ හැම තැනින්ම සින්දු ඇහෙනවා. කවුද රැට සින්දු කියන්නේ? ඇයි ඇහෙන්නේ නැත්තේ? ඒවා සාමාන්‍යයෙන් මනුෂ්‍ය කනට ඇහෙන්නේ නෑ. ඔයාට ඇහෙන්නෙත් නෑ. නිසාචර සත්තු ගොඩාක් රැට සින්දු කියනවා. ෂෝක්නේ. තව මොනවද තියෙන්නේ? ඇයි සත්තු අපිට මිනිස්සුන්ගේ භාෂාව තේරෙනවා. මිනිස්සුන්ට අපේ භාෂාව තේරෙන්නේ නෑ. ඔව් නේද? එයාලට අපේ තේරුණා නම් පරිසරය විනාශ නොකර ඉඳී නේද? ඔව්, ඒක ඇත්ත. ඔයා දන්නවද තාරකාවන් ගොඩාක් දීප්තිමත්ව බැබලෙන්නේ ඇයි කියලා? මං හිතන්නේ එයාලට සතුටු හිතනහම. ඔව්, අපි කාට හරි උදව් කරනවා නම් එයාලා ගොඩාක් සතුටු වෙනවා. එතකොට එයාලා දීප්තිමත්ව බබලනවා. හඳත් එක්ක එකතු වෙලා අපිට ගොඩාක් එළිය දෙනවා. හරියට දවල් වගේ. කොච්චර දේවල් තියෙනවද නේද අපි දන්නේ නැති? බලන්න මේ ගස්වල කොච්චර පළතුරු පිල්ල තියෙනවද? වනාන්තරයේ ඉන්න හැම සතෙක්ටම කන්න ඇති වෙන පළතුරු මේ වනාන්තරයේ තියෙනවා. ඇයි ඒ විතරක්ද? අපිට බොන්න වතුර මේ කැලේ කොච්චර වැව් දියරි තියෙද? ඔව්, අපේ කැලේ හරි ලස්සනයි. ඔන්න වැස්සත් පායලා. ඔයාට දැන් තෙමෙන්නේ නැතුව යන්න පුළුවන්. ඔයාට ගොඩාක් ස්තුතියි යාළුවේ. මෙසේ වැසි සමය අවසන් වී නියං සමය ආරම්භ වීමෙන් වනාන්තරයේ වියලි කාලගුණයක් දක්නට ලැබුණා. අලියාට වියලි කාලගුණය නිසා ජලය සොයා ගැනීමට අපහසු වුණා. ඔහු ජලය සොයා ගමන් කරන විට හාවා මුණ ගැසුණා. අලියාළුවේ, ඔයා මට උදව් කළා වගේ මටත් දැන් පුළුවන් ඔයාට වතුර හොයාගන්න උදව් කරන්න. අනේ ඔයාට ගොඩාක් ස්තුතියි යාළුවේ. එන්න මාත් එක්ක. මං දන්නවා වතුර තියෙන තැනක්. හාවා ඉක්මනින් පැන පැන ගොස් අලියාට වතුර තියෙන දිය පහරක් පෙන්නුවා. එයින් අලියාගේ පිපාසය නිවා ගැනීමට හැකි වුණා. අලියා සතුටින් හාවාට ස්තුති කළා. ඒ දෙදෙනා එදා සිට හොඳම මිතුරන් වුණා. මේ කතාවෙන් ගන්න තියෙන ආදර්ශය තමයි යමෙකුට කරන උපකාරය කුඩා වුවත් නැවත ලැබෙන ප්‍රතිඵලය ඉතා විශාල බව. ඒ වගේම සහයෝගයෙන් කටයුතු කිරීම තුළින් හොඳ මිතුරන් හමු වෙන බව. ඉතින් අද මගේ කතාව ලස්සනයි නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා.